සුබම සුබ දවසක් කියලා අදත් ගොඩාක් ආදරෙන් වීඩියෝ එකට පිළිගන්නවා. මේ නම් රෑ. මට ඉතින් විවේකයක් තියෙන්නේ රෑ පැය කිහිපයක් තමයි. අද මම ලෑස්ති වෙන්නේ 2026ට මට අවශ්‍ය ජර්නල් බුක් එක හදාගන්න. මම 2026ට මට අවශ්‍ය ඉයර් ප්ලෑන් එකක් එහෙම නැත්නම් ජර්නල් වලට ගැලපෙන පොතක් ගන්න ඔන්ලයින් කිහිප තැනකින්ම බැලුවා. කිහිප තැනකටම කතා කරා. ඒත් මට ගැලපෙන විදියට මට අවශ්‍ය විදියට ඒවා කස්ටමයිස් කරගන්න බැරි වුණ හින්දා මම හිතුවා මේ පාර මම මේක හදලා print කරලා ගන්නවා කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ කොහොමද මම මගේ ජර්නල් බුක් එක හදාගත්තේ කියලා. ඉතින් ඔයාලටත් මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. මේක මම අද හදන්නේ print කරලා. මට මේකට උපරිම දවස් 4ක් වගේ තමා ගියේ. මම මුලින්ම කරේ මට අවශ්‍ය විදියට පිටු සැලසුම හදාගත්තු එක. මේ අවුරුද්දට ඒ කියන්නේ 2025 අවුරුද්දට මම පාවිච්චි කරේ ජර්නලින් වලට මගේ අතින්ම හදාගත්තු පොතක්. ඒ කියන්නේ ඒක print කරලා ගත්තු එකක් නෙවෙයි. සාමාන්‍ය අපි පාවිච්චි කරන පොතක් අරගෙන ඒක තමයි මම මාසෙන් මාසෙට හදලා ජර්නලින් වලට අරගත්තේ. ඒ වීඩියෝ එකත් මගේ channel එකේ තියෙනවා. ඔයාලා දකින්න ඇති. ඉතින් මේ තමයි 2026ට ටිකක් වෙනස් කරලා මම හදාගත්තු print කරලා හදාගන්න ඉන්න මගේ ජර්නල් බුක් එක. ඉතින් මෙතනදී මම මුලින්ම පොත පටන් ගැම්මේ ඉඳලා අවශ්‍ය පිටු ගාන සැලසුම් කරලා ඊට පස්සේ මාසෙට අවශ්‍ය පිටු වගේම trackers ටික මම මේ විදියට ලියාගත්තා. මට අවශ්‍ය trackers තමා මම ගත්තේ. දැන් අපි සාමාන්‍යයෙන් මිලට ගන්න පොතක අපිට අවශ්‍ය විදියට අපි බලාපොරොත්තු වෙන trackers නොතිබෙන්න පුළුවන්. අපිට අවශ්‍ය විදියට පිටුවේ ඉඩ පහසුව නොතිබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාමයි මම මේ පාරත් මට ඕන විදියට මම පොත හදාගන්නවා කියලා හිතුවේ. ඉතින් මුලින්ම මම මේක හදන්න පාවිච්චි කරේ Word එක. Word එකට ගිහිල්ලා මේ විදියට මේ පින්තූර නම් මම ගත්තේ Pinterest එකෙන්. ඒකේ ලස්සන අපිට අවශ්‍ය විදියට අවශ්‍ය පින්තූර තියෙනවා. trackers වල පින්තූර වගේම calendars වල ලස්සන පින්තූර තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මම මේ පොතට cover එක හදන විදියත්. ජර්නලින් කරන්න ගොඩක් කට්ටිය කැමතිනේ. ඉතින් මමත් ඒ අතරින් කෙනෙක්. ජර්නලින් කියන්නේ මගේ හිතට නම් මගේ මනසට නම් දවසේ විඩාව නිවන පැයක් හෝ අඩහෝරාවක්. එක්තරා විදියක මට නම් මේක මානසික සුවයක්. මම හදාගත්තු පිට සැලසුමට අනුව දැන් ඔන්න මම මේකේ අවශ්‍ය විදියට Pinterest එකෙන් පිළිවෙලට පින්තූර ටික අරගෙන ඒ විදියට හදාගෙන යන්නේ. මුලින්ම මම මේක හදන්න හිතුවේ. ඒ කියන්නේ කොළ print out ගන්න හිටියේ A5 size එකට පොතක් හදලා. හැබැයි මම හදලා ඉවර වෙලා මේක එකක් කොළයක් දෙකක් නිකමට අරන් බලනකොට මට හිතුණා මට අවශ්‍ය දේවල් ලියන්න ඒ ප්‍රමාණය ඉඩ මදි කියලා. ඒ නිසා මං හිතුවා මේ A4 size එකට පිටුවක් A4 size එකට අරගෙන පොත හදනවයි කියලා. ඉතින් මම ඇඩ් කරා මේකට movies tracker එකක්. මොකද මම නිතරම වගේ චිත්‍රපටි බලනවා. ඉතින් ඒක නිසා මට ඒකෙන් මේ වගේ පිටු දෙකක් මම මගේ ඉයර් ප්ලෑන් එකට එහෙමත් නැත්නම් ජර්නලින් බුක් එකට මම දාගත්තා. ඒ වගේම මම ලියනවා වගේම පොත් කියවනවා. ඉතින් ඒ නිසා මට රීඩින් tracker එකක් අත්‍යවශ්‍යම අවශ්‍යයි. ඒකත් මම මේ විදියට මගේ ජර්නල් බුක් එකට දාගත්තා. ඒ වගේම බර්ත්ඩේ කැලෙන්ඩර් එකක්, ඉයර් ප්ලෑනර් පේජ් එකක්,
2026ට මට තියෙන ගෝල්ස් වලට ඒ වගේම මගේ ප්‍රොෆයිල් එක ඒ විදියට මම හදාගෙන මේක සේව් කර ගත්තා. මට මං කිව්වනේ මුලින්ම මට දවස් 4ක් විතර වැය වුණා මේ වැඩේට. මොකද පින්තූර මට ගැලපෙන විදියට හොයලා අරගෙන ඒ විදියට තමා මම මේ හදාගත්තේ. ඉතින් හදිස්සියක් නෑනේ 2026ට තව කල් තියෙනවානේ. ඒ නිසා ටික මේකට ලෑස්ති වෙලා තමයි මම මේ වැඩේ කරේ. ඉතින් ඔයාලත් පොතක් හදනකොට අපි මිලදී ගන්න පොතකට වැඩිය පොතක් හදනවා නම් අනිවාර්යෙන්ම ඔයාට අත්‍යවශ්‍යම අවශ්‍ය දේවල් විතරක් මේකට ඇඩ් කරගන්න බලන්න. මොකද එතකොට ජර්නලින් කියන දේ කිසිම කම්මැලිකමක් නැතුව හරි ආසාවෙන් අපිට කරගෙන යන්න පුළුවන්. මේ මම මාසෙන් මාසෙට හදාගත්තු පේජ් ටික මම සේවින් ට්‍රැකර් එකක් වගේම ස්ලීපින් ට්‍රැකර් එක ඒ වගේම වීක්ලි ප්ලෑනර් මේ හැම පේජ් එකක්ම Pinterest එකෙන් තමා කලින් වගේම අරගෙන මාසෙන් මාසෙට පිටු සැලසුමත් ඒ විදියට හදාගත්තා. මේ විදියට ඔයාලා ජර්නල් බුක් එක එහෙමත් නැත්නම් ඔයාලා හදන ඉයර් ප්ලෑන් එක හදාගන්නවා නම් ඒ කියන්නේ print out විදියට අරගෙන පොතක් වගේ හදාගන්නවා නම් පිටුවක ප්‍රමාණය A5 size එකට අරන් හදාගන්න කියලා තමා මන්නම් කියන්නේ. ඒ කියන්නේ ඔයාලා වර්ණ වලින් මේ පොත කරනවා නම් කලර් පේජ් වලින් යනවා නම් අනිවාර්යෙන්ම A5 size වලින් කරගන්න. මොකද හැමෝටම මට වගේ print කරගන්න පහසුවක් නැහැනේ. මම ගෙදර shop එකක් කරන නිසායි මට මේ විදියට කරගන්න පුළුවන් වුණේ. ඉතින් හුඟක් මිලදී ගන්න පොත්වල තැඩි හරියක්ම තියෙන්නේ කළු සුදු වගේ පිටු. ඉතින් ඒ නිසා අර ඇහැට ප්‍රිය වෙන්නත් ඕනේ අපිට මේ පොත කරගෙන යන්න නම් අපි ආස හිතන විදියට තියෙන්න ඕනේ. ඉතින් පාටින් එක දේවල් තියෙනකොට ආස හිතෙනවනේ. ඒ නිසා තමයි මන්නම් ටිකක් වර්ණ වැඩිපුර දාලා කරනවා කියලා හිතුවේ මේ පාර. මාසෙන් මාසෙට මම පිටු සැලසුම මෙහෙම හදාගන්නකොට අනිවාර්යෙන්ම කලරින් පේජ් එකක් ඇතුළත් කරා. මට මාස පටන් ගැනීමත් එක්ක කලර් කරන්න පේජ් එකක් එකතු කරා. ඒ වගේම මම channel දෙකක් කරනවා දැනට YouTube එකේ. ඒ නවකතා ලියන channel එක වගේම මගේ මේ with love nimu කියන channel එක. ඉතින් ඒ දෙකේ මාසෙට මම කොච්චර වීඩියෝ ප්‍රමාණයක් අප්ලෝඩ් කරනවද කියලා දැනගන්නත් එක්ක මේ ට්‍රැකර්ස් දෙක මම හදාගත්තා. මේක මම YouTube ලෝගෝ එක වගේම නම මම දාලා තමයි මෙතන හදාගෙන තියෙන්නේ. මේක Pinterest එකෙන් මම ගත්තේ weather tracker එක. ඒ වගේම photo tracker එක, mood tracker එක, sleeping tracker එක වගේම saving tracker එක, period tracker එකත් මම ඇඩ් කරගත්තා. මේ වගේ ලස්සන පින්තූර මට Pinterest එකෙන් හොයාගන්න පුළුවන් වුණා. අපිට පුංචි කාලයක් වැය කරන්න වෙනවා. ඒත් මේ වැඩේ ලස්සනට මට කරගන්න පුළුවන් වුණා. හැමෝටම මේ විදියට කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම අය සාමාන්‍ය අපි මිලදී ගන්න පොතක් රූල් නැති පොතක් ගත්තොත් අපිට ගොඩක් ලේසි මේ වැඩේට. ඒ වගේම පිටු ටිකක් ඝනකමට තියෙන එකක් නම් හොඳයි. ඒ වගේම කවර් එකත් චුට්ටක් ඝනකමට තියෙනවා නම් හොඳයි. මොකද අපි ජර්නල් බුක් එකක් එහෙමත් නැත්නම් ඉයර් ප්ලෑන් එකක් කිව්වහම දිනපතා අතට ගන්න දෙයක්. ඒ නිසා පොතේ කවරේ වගේම පිටුත් චුට්ටක් ඝනකමට තියෙනවා නම් ගොඩක් හොඳයි. වෝටර් ට්‍රැකර් එකකුත් මම මාසෙන් මාසෙට වගේ ඇඩ් කරගන්නවා. මොකද මේක අත්‍යවශ්‍යයි මට නම්. මේ විදියට මාසෙ මුලට අවශ්‍ය ට්‍රැකර්ස් දාලා හදාගෙන ඊට පස්සේ මම සතියෙන් සතියට වීක්ලි ප්ලෑන් එකකුත් ඇඩ් කරගත්තා.
වීක්ලි ප්ලෑන් එකට පස්සේ මම අනිවාර්යෙන්ම මේ සතිය ගැන සටහනක් තියන්න තව පිටුවක් වෙන් කරගත්තා. සතියේ දවස් 7 සඳුදා ඉඳන් ඉරිදා වෙනකන් දවස් 7ට පුංචි පුංචි සටහන් තියන්න මේ වගේ මේ පොඩි පිටුවක් මං වෙන් කරගත්තා. මේ වගේ ලස්සන පිටු තියෙනවා. අපිට තෝරගන්න ගොඩාක් ලස්සන ඒවා තියෙනවා. ඒත් ඉතින් ලස්සන වුණාම විතරක් මදිනේ. අපිට ගැළපෙන විදියට අපි ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න දේවල් ලියන්න ඉඩ තියෙන්නත් ඕනේ. ඒ නිසා මම මට ගැළපෙන පිටු තමයි තෝරගෙන මේ විදියට හදාගත්තේ. මුලින්ම මාසේ පටන් ගැනීමට මම එකතු කරා කලර් පේජ් එකක්. ලස්සන පින්තූරයක්. ඒ කියන්නේ අපි ආස විදියට මාස 12ට පින්තූර 12ක් මම මේ පොතේ එකතු කරලා තියෙනවා. මාසේ පටන් ගන්න තියෙන තැනට තමයි මම මේ පින්තූර එකතු කරේ. පොතේ අවසානයේදී මම ඒක පෙන්නන්නම්. දැන් මම මේ විදියට මම හදාගත්තු පිටු print out ගත්තා. මේ ස්ටෝරීස් කියන පේජ් එක මම ගත්තේ මම අවුරුද්ද තුල ලියන නවකතා වගේම කෙටි කතා ප්‍රමාණය එකතු කරගන්න. කොච්චර ප්‍රමාණයක් මම ලියනවද කියලා සඳහන් කරගන්න. ඉතින් මේ වගේ පිටුවක් අපි මිලදී ගන්න පොතක නැහැනේ. ඉතින් ඒ නිසාමයි මං හිතන්නේ ජර්නල් වලට එහෙමත් නැත්නම් ඉයර් ප්ලෑන් එකකට පිටු සැලසුම පොත අපිම හදාගන්න එක හොඳයි කියලා. ඒ දේ මේ විදියටම කරන්න ඕනේ කියලා දෙයක් නැහැනේ. ඔයාට පහසු විදියකට සාමාන්‍ය පොතක වුණත් මේ දේ කරන්න පුළුවන්. අනිත් එක තමයි අපේ අතින්ම මේ වගේ දෙයක් හදාගෙන අපේ ළඟ තියාගන්නවයි කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක වෙනමම සතුටක්. ඒ හැඟීම මට දැන් දැනෙමින් තමයි තියෙන්නේ. මේ පිටු එකින් එක print වෙලා එළියට එනකොට ඇත්තටම මම ගොඩක් ආසාවෙන් බලන් උන්නේ. මොකද ජර්නල් කරන එක මම ගොඩාක් කැමති දෙයක්. මම ඒක පටන් ගත්තේ ගිය අවුරුද්දේ. ඉතින් නොකඩවා මම මේ අවුරුද්දටත් මේ විදියට ලෑස්ති වෙන්නේ ඒක ඒ තරම් මට නම් මානසික සුවයක් වගේම මම ආසම කරන දෙයක් නිසා. මේ එකින් එක එන්නේ මාසෙන් මාසෙට මම තෝරගත්තු පින්තූර. මම කියවනේ මාසෙන් මාසෙට මම මාසේ පටන් ගන්න කලින් මුලට එකතු කරා කියලා පින්තූරයක්. අන්නේ පින්තූර ටික තමයි ඒ. ඊට පස්සේ තමයි අමාරුම වැඩේ තිබ්බේ. පොතට කවර් එකක් තෝරන එක. ඉතින් මට වැඩිපුරම වෙලාව යන්නේ නැත්තේ ඒ වැඩේට. අන්තිමට කොහොම හරි පින්තූර 3-4ක් අතරින් මං තෝරගත්තා මෙන්න මේ පින්තූරේ. මං ආස විදියට මම ආස කරන පාටත් එක්ක මේක මට ගැලපෙනවයි කියලා හිතුණා. ඒ නිසා මම මේක මෙන්න මේ විදිහේ බෝඩ් එකකට තමයි print out එක ගන්න යන්නේ. මේ බෝඩ් එක බුක් ෂොප් වල ගන්න තියෙනවා. ෂයිනි බෝඩ් එකක්. රුපියල් 40ක් නැත්නම් 50ක් වගේ තමා වෙන්නේ. ඔන්න මේ විදියට මම ඒකත් print out අරගෙන ඊට පස්සේ පොත හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පොත හදද්දී මම කිව්වනේ ටිකක් ඝනකම පිට කවරයක් තියෙනවා නම් මේක කල් පාවිච්චි කරන එකක් නිසා ගොඩක් හොඳයි. මම පාවිච්චි කරේ මංගාව තිබුණ පරණ ෆයිල් කවරයක්. ඒක චුට්ටක් ඝනකමින් වැඩි ෆයිල් කවරයක්. මම මේ පොත හදලා අවසානයේදී බයින්ඩින් කරන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් මම මේ පොත හදපු විදියට පිට කවරේ වගේම පිටු ප්‍රමාණයත් වැඩි කියලා මෙහි පැත්තේ තිබුණ ෂොප් වලින් මේක බයින්ඩින් කරන්න විදියක් නැහැ කියලා කිව්වා. ඉතින් වෙන තැන් හොයා මම ගියෙත් නැහැ. කිහිප තැනකින් විතරක් ඇහුවේ. ඒ නිසා මම මේක පොත විදියට හදලා අලවනවයි කියලා හිතුවා. අපි පාවිච්චි කරන සාමාන්‍ය පොත් තියෙන්නේ ගම් ගාලා ඒ විදියට බයින්ඩින් කරලා හදනවයි කියලා හිතලා තමයි මේ විදියට දැන් පිටු පිළිවෙලට හදලා ඒ වැඩේට ලෑස්ති වුණේ.
මේක ටිකක් වෙලා යන වැඩක් නිසා මම ටිකක් ස්පීඩ් කරලා තමා වීඩියෝ එකට එකතු කරන්නේ. ඊට පස්සේ මේ විදියට පිටු හදලා මම කවර් එකත් හදාගත්තා. කවර් එකට මම මේ විදියට දෙපැත්තට A3 කොළ තමා මම මුලින්ම ඇලෙව්වේ කවර් කරන්න. ඊට පස්සේ ඇතුල් පිටුවලට මේ වගේ ලස්සන ගැලපෙන පින්තූර දෙකක් ඒ print out අරගෙන අලවලා ඊට පස්සේ කවර් එකටත් මම අර තෝරගත්තු පින්තූරේ මේ විදියට අලව ගත්තා ඉස්සරහ පිටුවට. කවර් එකේ වැඩ ඔය විදියට ඉවර කරලා ඊළඟට මම පිටු ටික ගම් ගාලා අලව ගන්න තමයි හදන්නේ. ඒකට මුලින්ම අපි ගානට මේ වගේ පිටු ටික හදා ගන්න ඕනේ. පිළිවෙලට තියාගත්තු විදියට මේ වගේ චුට්ටක් මේස එක මම තියලා මෙහෙම හදාගෙන මුලින්ම කරේ කොටසින් කොටස ලොකු ස්ටෙප්ලර් මැෂින් එකකින් ස්ටෙප්ලර් කරගත්තු එක. ඔය විදියට කොටස් 3කට මම වෙන් කරගෙන ඒක ස්ටේපල් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ගම් ගාලා අලව ගන්න තමා හදන්නේ. ගම් එක විදියට මම පාවිච්චි කරන්නේ B6000 ගම් එක. හුඟක් අය ළඟ මේක තියෙනවා. විශේෂයෙන් ක්‍රාෆ්ට් වැඩවල එහෙම නිරත වෙලා ඉන්න අය ගාව අනිවාර්යෙන් මේක තියෙනවා. මේ ගම් එක මම හිතුවේ නෑ මේ පොත හදාගන්න මට ඇත්තටම පුළුවන් වෙයි කියලා මේ ගම් එකෙන්. හැබැයි මම හිතුවට වැඩිය මාරම ලස්සනක් එක්ක මේ පොත හදාගන්න මේ ගම් එකෙන් මට කොටස් 3 මම අලවලා ඊට පස්සේ හොඳට ගම් ගෑවා අර අපි පොතේ පිටු කවරේට අලවන පැත්තේ. ඒ පැත්තෙත් හොඳට ගම් ගාලා මෙන්න මේ විදියට කවර් එකට තියලා මම අලව ගත්තා. ඔන්න මේ තියෙන්නේ මම දවස් 4ක මහන්සියෙන් හදාගත්තු පොත. මගේ ජර්නල් බුක් එක. ඉතින් අවසාන පෙනුම කොහොමද කියලා ඔයාලටම තේරෙනවා ඇති. මේක ඇත්තටම මට දකිද්දී මේකේ අවසානයේ දකිද්දී ගොඩාක් ආස හිතුණා. මං හිතුවේ නෑ මේ පොත මෙච්චර ලස්සනට මට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මමත් මේක කලින් හදපු කෙනෙක් නෙමෙයි. මෙහෙම පොතක් කලින් මම පුරුද්දටවත් හදලා තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මේක සාර්ථක වෙයිදෝ අසාර්ථක වෙයිදෝ කියන සිතුවිල්ලෙන් මම හදපු එකක්. ඉතින් මේ අන්තිම පෙනුමෙන් ඔයාලට පේනවා ඇති ඒක කොච්චර ලස්සනට හැදිලාද කියලා. ඉතින් 2025ට ආදරෙන් සමුදීලා 2026 මගේ මේ පොත අතට ගන්න මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ විදියටම ඕනේ කියලා නැහැ. ඔයාට පුළුවන් මේක කලර් නැතුව black and white වලින් print out ගන්න. එහෙමත් නැත්නම් අතින් උනත් නිර්මාණය කරගන්න පුළුවන්. black and white වලින් ගත්තයි කියලා මේ පොතේ කිසිම අවලස්සනක් හිටින්නේ නැහැ. ඔයාට පුළුවන් ඒක කලර් පෙන්සිල් නැත්නම් ප්ලැටිනම් ඕනම මාධ්‍යයක් තියෙනවා අපිට හොයාගන්න. ඒ දේවල් පාවිච්චි කරලා මේ පොත ලස්සන කරගෙන යන්න පුළුවන්. පිටුවෙන් පිටුව ඔයාගේ අතින්ම ලස්සන වෙනකොට ඒකත් ඇත්තටම ආසයිනේ. ඉතින් පුළුවන් නම් මේ විදියට හදාගන්න බලන්න. කම්පියුටර් එකක් ඕනෙම කියලා නැහැ. ඔයාට මේ පින්තූර ටික ඔයාගේ ෆෝන් එකෙන් Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ෂොප් එකකට දීලා ඔයාට පුළුවන් print out අරගන්න. A4 size එකට print out අරගෙන මම හදාගත්තා වගේ මේ වගේ බයින්ඩින් කරලා හදාගන්න ඔයාට බැරි මේ පොතත් එක්ක ඉස්සරහට ගහයක් දීලා බලගෙන ඉන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම තමයි අද වීඩියෝ එක ඔයාට වටීවි කියලා මම හිතනවා. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙම ආදරෙන් මුණ ගැහෙනකන් ගිහිල්ලා එන්න.